මේක අපි හිතන්නේ එහෙම නැහැ කියලානේ. බලන්න ඔය ෆිල්ම් වල මැරෙනවුන් ඔක්කොම කොහේ යනවද නිකන්. ඒ කතාව ඇත්තටම වුණොත් එහෙම. දැන් මම ඉස්සර හරිය කැමතිද කල් හොනා හෝ කියලා ෆිල්ම් එකකට. එන්න කැමතිද ෂාරුඛ් හරිය ලස්සන රඟපාන ෆිල්ම් එකක් ඕක. අන්තිමේදී ඌ මැරෙන්නේ මේ කට්ටියට මෙන්න කියලා කට්ටියටම කතා කරලා කෙල්ලගෙන හිටලා මැරෙනවා. දැන් මම ටක්කෙට දන්නවා ඌ ඇත්ත ජීවිතේ මැරුණොත් අනිවාර්යෙන් අහර යන්නේ. චිත්‍රපටිය සුන්දර වුණාට පුතා ජීවිතේ එහෙම නැහැ. ඒක ගෑනු ළමයි පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න ඕන. හිත රැකගෙන හිත පාලනය කරගෙන ඉන්න ඕන. ඔය දරුවන්ගේ ජීවිතවලට මල් අරගෙන එන බොහෝ අය මල්ම ගේනවා කියලා හිතන්න එපා. සමහර විට නිරේ දොර අරගෙන ඉන්නේ. දෙමාපියන්ට බොරු කරගෙන ඒක තේරෙන සත්පුරුෂයින් ඔය දරුවන්ට උපකාර කරනවා ඊට පස්සේ. තේරුණොත් අපි හිතමු දැන් හැමෝම හැමදාම එක විදිහට ඉන්නේ නෑනේ. දැන් කොල්ලෙක්ට සමහරට මේ කාරණා ඇහිලා කොල්ලෙකුට හිතෙනවා අනේ මම මේක මේ අයහපත මේ ළමයාට කරන්න හොඳ නෑ කියලා. මේ කෙල්ලට කරන්න හොඳ නෑ කියලා හිතෙනවා. හිතුනහම මේක අතාරිනවා. එච්චර ශක්තිමත් නෑ ඔයාලගේ වයසේ අය. එහෙම නෑ දිග්ගට කරනවා. නිකමට යාළුවලා ඉන්න කොල්ලෙක් ඉන්නවා නම් ඌට කියන්න මැසේජ් කරන එක නවත්තමු කියලා. ශක්තිමත් නෑ. ඒ හයිය නෑ. ඒ හයිය නැති වුන් එක තමයි යාළුවලා ඉන්නේ. ඔය දරුවෝ මෙහෙමද? ඔය දරුවෝ මෙහෙමද? ඔය දරුවන්ගේ ඇඟෙන් කිහිලි වලින් සඳුන් සුවඳ විහිදෙනවද? නෑනේ. නෑ කියන්නේ. ඉතින් බය නැතුව නෑ කියන නෑ තමයි. සඳුන් සුවඳ එනවා නම් ඉතින් නේද? ඔක හොරෙන් ඔතාගෙන යන්නේ නෑනේ. මුකයෙන් මහනෙල් මල් සුවඳ විහිදෙනවද? බය නැතුව කියන්නේ. ඇඟ රත්තරන් පාටද? රන්වන් පැහැයද? ප්‍රතිබිම්බයක් සේදිස්සනවද ඔය දරුවෝ? ඔයාලා දන්නවද? එහෙම කෙනෙක් අතහැර ගියා බෝසතන් වහන්සේ. අන්න පුරුෂ වීරිය. එච්චර කෙනෙක්ව අතහැරලා ගියා. සෙල්ලන්නේ අසංකේය කල්පලක්ෂ 4ක් තිස්සේ පිටිපස්සෙන් ආපු කෙනා සෙවණැල්ල වගේ. හේවණැල්ල වගේ ආව කියනවා. අංශු මාත්‍රයක්වත් තරහසිතක් ඉපදුන්නේ නැහැ කියනවා. අන්තිමට ඇවිල්ලා කියනවනේ. ස්වාමීනි මේ අසංකේය කල්පලක්ෂ 4 ඇතුළේ ඔබ වහන්සේ මාව දන් දීලා තිනවා. මම අංශු මාත්‍රයක් තරහ උපදවගෙන නැහැ කියලා තියෙනවා අන්තිමේට. දරාගෙන හිටියා කියනවා සියල්ල ඔබ වහන්සේගේ පාරමිතාව වෙනුවෙන් කියලා. බලන්න කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් පුතා මේ දරුවෙක් ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම මොකද්ද? ඉපදුන වෙලෙම එනවා ආසාවක් අම්මෙක්ට. ආසාවක් එනවා. මොකද්ද මේ දරුවගේ මූණ තාත්තට පෙන්වන්න. පිරිමි ළමයි ශ්‍රේෂ්ඨ පිරිමි වෙන්න ඕන. අතහැරලා යා යුතු තැනදී අතහැරලා යන්න පුළුවන් වෙන්නත් ඕන. Taman අතහැර යනකොට ඒ කෙනාට යන්න දෙන්න පුළුවන් වෙන්නත් ඕන. බලන්නකො අච්චර ගුණ වලින් පිරිච්ච රූපශ්‍රීයෙන් අගතැම්පත් යශෝදරාව බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා නේ අතහැර යන්න. ඒ වෙනකොට බුද්ධත්වයේ ලැබලා හිටියෙත් නෑනේ. රජසබව පව ප්‍රතික්ෂේප කරානේ. දැන් අපේ දැන් උන්ට ගෙල්ල ගිය ගමන් ඒකා කරන්න තියෙන බලුවට එක්ක බොනවා පඳුරකට පැනලා. බීලා ආශිකී 2 කියලා මැරිලා යනවා. නෑ ඒක පුදුම කරුමයක් ළමයි. පුදුම කරුමයක් ඒක. දැන් මේ දරුවෝ විශ්වාස කරනවනේ මේ ෆිල්ම්. දැන් මට තව කොල්ලෙක් ඇවිල්ලා කියනවා දවසක සර් මම මේ බීම නවත්ත ගන්න ආවේ කිව්වා. මම කෙටියෙන් කියන්නේ ඌ කල්පනා කළාලු බොන අතරේ මේ මොනවාද මේ මොකක් හරි ෆිල්ම් එකක් කිව්වා අලුතෙන් ආපු එකක්. ඉන්නකො මේ නම මතක් කරන්න. ෂාහිඩ් කපූර්ද මොකද්ද ඉන්නේ එකේ. ඌට එච්චර බොන්න පුළුවන් නම් මට තව බොන්න පුළුවන් වෙන්න එපා. ඌ හෙලතලා තියෙන්නේ එහෙම. ඉතින් මොකල් සර් මම කල්පනා කරා සර් ඉතින් අක්මාවට මොකුත් වෙන්නේ නැතුව ඇති. මේ අක්මාවට නෙමෙයි මුගේ මොලේට නම් මොන හරි වෙලා තියෙනවා. ඇත්තටම ළමයි
එච්චරට අනුවණයි. මියුසික් වීඩියෝ වල තියෙනවා තමයි ෆලෝ කරන්නේ. ඒ කියන්නේ මේ දැන් ගියාම අතාරින්න බෑ. ඒත් පතන්නේ දැන් ශ්‍රේෂ්ඨ පිරිමින්ට පුළුවන් වෙනවා අතාරින්න. අතහැරලා යන්න දෙන්න පුළුවන් වෙන්න ඕන. යන්න දීලා බලනවා මේ කෙල්ල මගෙන් නික්මිලා යයිද කියලා. අවංක කෙල්ල රැඳෙනවා. අවංක කෙල්ල රැඳෙනවා. කොච්චර පිරිමියා අවුරුදු 6ක් එළියේ හිටියත් අවංක කෙල්ල රැඳෙනවා. අද එහෙම නැහැනේ නේ. මිනිහා මාසෙකමාරයි රසාවට යන්නේ. ගෙදර වරාය වගේ. ජයබහුල පර්යන්තය වගේ ගෙදර. ඉතින් මම ඒකයි කියන්නේ අතහරින්න හුරු වෙන්න. එතකොට හිතෙන්නේ ඔය මේ බ්ලේඩ් තල වලින් කපා ගන්නයි. බොණ්ඩයි පැනඩෝල් බොනවා. බීලා කුස්සියට ගිහිල්ලා අම්මලාට කියනවා මම පැනඩෝල් බිව බේර ගන්න. මේවා විහිළුනේ ළමයි. හැත්ත කතාව. එතකොට හරිනම් ගෙදරින් කියන්න ඕන මේ දැන් උණ හොඳ වේ. ඔය වාඩිලා හිටපන් කියලා. හරි මේ පැත්ත බලන්න.